හරි ළමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හදන්නේ සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොතේ ඇතුළත් වෙලා තියෙන පළවෙනි පාඩම මොකද්ද? සතර කම් මන්ත්‍රණය කියන පාඩම. පුතේ මේ පාඩම දිහා බලපුවහම අපට පේනවා මේ පාඩමෙන් සිද්ධ කරලා තියෙන්නේ 550 ජාතක කතා පොත් වහන්සේ පිළිබඳව යම්කිසි හැඳින්වීමක් සිද්ධ කරලා ඒ 550 ජාතක කතා පොත් වහන්සේට අන්තර්ගත එක්තරා ජාතක කතා පුතේ මේ පාඩමට ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු 550 ජාතක කතා පොත් වහන්සේ පිළිබඳව යම්කිසි හැඳින්වීමක් සිද්ධ කරලා ඒ උම්මග්ග ජාතකයේ තියෙන ප්‍රධාන චරිත මොනවද කියලා මතක හිටින විදිහට අපි එහෙනම් පාඩමෙන් අද සාකච්ඡා කරමු. හරි පුතේ එහෙනම් අද පාඩමේ නම තමයි 550 ජාතක කතා පොත් වහන්සේ. පාඩමේ නම 550 ජාතක පොත. 550 ජාතක පොත. පුතේ එහෙනම් මේ 550 ජාතක කතා පොත පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරන්න නම් අපිට මේ 550 ජාතක කතා පොත පිළිබඳව සරල අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් සරල අවබෝධය තියෙන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ මේ 550 ජාතක කතා පොත රචනා කරපු යුගය, රචනා කරේ කවුරුන් විසින්ද, කාගේ ආරාධනාවකින්ද වගේ ඔන්න ඔය කරුණු පුතේ අපට අවබෝධය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 550 ජාතක කතා පොත පිළිබඳව හැඳින්වීමක් කරන්න බෑ. එහෙනම් අපි බලමු 550 ජාතක කතා පොත් වහන්සේ රචනා කරපු රාජ්‍ය සමය මොකක්ද කියලා. පුතේ 550 ජාතක කතා පොත රචනා කරපු රාජ්‍ය සමය 14 වන සියවසේ 4 වන පණ්ඩිත පරාක්‍රම බාහු රජ දවස. එහෙනම් 550 ජාතක කතා පොත රචනා කරලා තියෙන්නේ 14 වෙනි සියවසේ 4 වෙනි පණ්ඩිත පරාක්‍රම බාහු රජ දවස. එහෙනම් පුතේ මේ 550 ජාතක කතා පොත රචනා කරපු සාහිත්‍ය යුගය මොකක් වෙන්නද? සාහිත්‍ය යුගය ගැන කතා කරද්දී පුතේ අහලා තිනවා චාමර වීරසිංහගේ සින්දුවක් තියෙනවා අතුගල වෙහෙර වඳින ඇත් කඳ ලිහිණි රෑන. ඒ සින්දුව කියානේ අධ්‍ය අපට හම්බෙනවා කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරන් කියලා. එහෙනම් රත්තරන් පුතේ 550 ජාතක කතා පොත රචනා කරපු යුගය තමයි කුරුණෑගල සාහිත්‍ය යුගය. එතකොට එහෙනම් අපි දැන් දන්නවා 550 ජාතක කතා පොත රචනා කරපු රාජ්‍ය සමය 14 වෙනි සියවසේ 4 වෙනි පණ්ඩිත පරාක්‍රම බාහු රජ දවස යුගය තමයි කුරුණෑගල සාහිත්‍ය යුගය. එතකොට පුතේ එහෙනම් මේ 550 ජාතක කතා පොත ගත්තාම කවුරුන් රචනා කරන්න ඇද්ද? එතකොට මේ කතා පොතේ කට්ටු ගත්තාම කට්ටු පුතේ මේ කට්ටු ගැන කතා කරද්දී පොඩි ගැටලුවක් එනවා. මොකද අපි අහලා තියෙන හුඟක් පොත් රචනා කරලා තියෙන එක්කෙනෙක් විසින්. හැබැයි මේ 550 ජාතකය රචනා කරලා තියෙන පුතේ එක්කෙනෙක් විසින් විතරක් නෙමෙයි. එහෙනම් කිහිප දෙනෙක් එකතු වෙලා තමා මෙන්න මේ 550 ජාතක කතා පොත කියන ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. කට්ටු, බහු කට්ටු, මණ්ඩලයක් විසින් රචිතය. 550 ජාතක කතා පොත රචනා කළා තියෙන්නේ
එක්කෙනෙක් නෙමෙයි කිහිප දෙනෙක් එකතු වෙලා තමා මෙන්න මේ 550 ජාතක කතාපොත කියන පොත රචනා කරලා තියෙන්නේ. පොත රචනා කරන්න කවුරුන්නම් ආරාධනා කරලා කවුරුන් විසින් අනුග්‍රහය දක්වලා තියනවාද කියලා. ඊළඟට පුතේ අනුග්‍රහය ගැන කතා කරද්දී වීරසිංහ ප්‍රතිරාජ කියන ඇමතියා තමා මෙන්න මේ 550 ජාතක කතාපොත රචනා කරන්න අනුග්‍රහය දක්වලා තියෙන්නේ. පුතේ එහෙනම් දැන් අපි දන්නා රාජ්‍ය සමය මොකද්ද? යුගය මොකද්ද? කර්තෘ කවුද? ඒ පොත රචනා කරන්න අනුග්‍රහය දක්වලා තියෙන්නේ කවුද කියන මේ කරුණු ටික දැන් එහෙනම් අපි දන්නවා. ඊළඟට කතා කරමු පුතේ මේ 550 ජාතක කතාපොතේ අන්තර්ගත වෙලා තියෙන කතා සංඛ්‍යාව කීයක්ද කියලා. එතකොට කතා සංඛ්‍යාව 550ම ඇතුළත් වෙලා තියෙනවද? නෑ. එහෙනම් ඇතුළත් වෙලා තියෙන්නේ 550 ජාතක කතාපොත කියලා කීවට පුතේ පොතේ තියෙන කතා සංඛ්‍යාව 547යි. එන රාජ්‍ය සමය දන්නවා, දැන් යුගය දන්නවා, කර්තෘ දන්නවා, අනුග්‍රහය දන්නවා, කතා සංඛ්‍යාව දන්නවා. ඊළඟට අපි බලමු මේ සිංහල 550 ජාතක කතාපොත රචනා කරන්න මූලාශ්‍ර කරගෙන තියෙන්නේ මොකක්ද කියලා. එහෙනම් පුතේ මූලාශ්‍ර කරගෙන තියෙන පොත තමා පාලි මූලාශ්‍රය පාලි ජාතක අට කතාව පාලි ජාතක අට කතාව. එහෙනම් පුතේ මේ 550 ජාතක කතාපොත රචනා කරපු මෙන්න මේ බහුකට්ටු මණ්ඩලය විසින් මෙන්න මේ කියන පාලි ජාතක අට කතාව මූලාශ්‍රයක් වශයෙන් අරගෙන තමා මේ සිංහල 550 ජාතක කතාපොත රචනා කරලා තියෙන්නේ. පුතේ එහෙනම් අපිට කතා කරන්න තව සුවිශේෂී කාරණාවක් තියෙනවා. මොකක්ද ඒ කාරණාව? ඒක තමා ආකෘතිය. පුතේ මේ සිංහල 550 ජාතක කතාපොත ගත්තාම රචනා කළ තියෙන යම්කිසි ආකෘතියකට අනුව. එහෙනම් මොකද්ද ආකෘතිය? එක වර්තමාන කතාව. වර්තමාන කතාව. දෙක අතීත කතාව. තුන සමෝදානය. ඔන්න ඔය කියන ආකෘතිය ඔස්සේ තමයි පුතේ එහෙනම් 550 ජාතක කතාපොත රචනා කරලා තියෙන්නේ. එහෙනම් මේ 550 ජාතක කතාපොතේ කතා ගත්තාම ඒ කතාවල පුතේ වර්තමාන කතාවක් ඇතුළත් වෙනවා, අතීත කතාවක් ඇතුළත් වෙනවා, සමෝදානය ඇතුළත් වෙනවා. එහෙනම් සමෝදානය කියලා කියන්නේ පුතේ වර්තමාන කතාවයි අතීත කතාවයි දෙක එකට ගලපනවා. එහෙම නැත්නම් පූර්ව අපර සංදි ගලපනවා කියන එකට තමයි මෙන්න මේ සමෝදානය කියලා කියන්නේ. මේ පාඩමේ මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම ගත්තාම ඒ පාඩමට ඇතුළත් වෙලා තියෙන කතාව තමයි උම්මග්ග ජාතකය. පුතේ මේ උම්මග්ග ජාතකය ගත්තාම ජාතක කතා අතරින් දීර්ඝතම ජාතකය තමයි උම්මග්ග ජාතකය කියලා කියන්නේ. ඊළඟට මේ උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ මොකක් වෙන්නේද? අරමුණ තමයි පුතේ උම්මග්ග ජාතකයේ ප්‍රධාන චරිතය වෙන මහෝසද පඬිතුමන්ගේ මහා නුවණේ ස්වභාවය පිළිබිඹු කරන්න තමයි පුතේ මෙන්න මේ කියන උම්මග්ග ජාතකයේ රචනා වෙලා තියෙන්නේ.
එහෙනම් දැන් අපි මේ පාඩමෙන් 50 ජාතක කතාපොත කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් සිද්ධ කරා. එහෙනම් ඊළඟට අපි සාකච්ඡා කරමු මේ උම්මග්ග ජාතකයේ අන්තර්ගත වෙලා ඉන්න ප්‍රධාන චරිත කවුද කියලා. එහෙනම් මේ ප්‍රධාන චරිත කතා කරන්න කලින් මම මේක ලේසි වෙන්න chart එකක් ගහගෙන ඉන්නම්. ඊට පස්සේ අපි ඒ chart එකට අනුව කතා කරමු. හරි ළමයි. එහෙනම් මේ උම්මග්ග ජාතකයේ චරිත පිළිබඳව සාකච්ඡා කරන්න කලින් ඔයාලගේ ඔළුවට යන විදිහට මතක තියාගන්න ලේසි විදිහට මම මෙන්න මේ විදිහට පුතේ chart එකක් ඇඳගත්තා. එහෙනම් මේ chart එකෙන් අපි කතා කරන්නේ අර සතර කම්මන්ත්‍රණය කියන පාඩමේ තියෙන උම්මග්ග ජාතකයේ චරිත පිළිබඳව. එහෙනම් උම්මග්ග ජාතකයේ ප්‍රධාන චරිත පුතේ මේ උම්මග්ග ජාතකයේ ප්‍රධාන චරිත ගත්තහම මේ ජාතක කතාව සිද්ධ වෙලා තියෙන පුතේ කොහෙද? දඹදිව. එහෙනම් මෙන්න මෙතන ලියනවා දඹදිව. පුතේ මෙන්න මේ දඹදිව තිබිලා තියෙනවා උතුරු පැත්තට වෙන්න මොකද්ද? උත්තර පංචාල නුවර. පුතේ මේ දඹදිව එහෙනම් උතුරු පැත්තට වෙන්න තිබිලා තියෙනවා උත්තර පංචාල නුවර. මේක දැන් මේ කතාවේ කොටස් දෙකක් අතර සිදුවීමන්නේ සිද්ධ වෙන්නේ. එතකොට මේ පැත්තෙන් පෙන්නනවා එක කොටසක්, පුතේ මේ පැත්තෙන් පෙන්නනවා එක කොටසක්, මේ පැත්තෙන් පෙන්නනවා අනිත් කොටස. එහෙනම් මේ උත්තර පංචාල නුවර. එහෙනම් පුතේ මේ උත්තර පංචාල නුවර පාලනය කරපු රජතුමා තමා චූලනී බ්‍රහ්ම දත්ත. චූලනී බ්‍රහ්ම දත්ත කියන්නේ මෙන්න මේ උත්තර පංචාල නුවර පාලනය කරපු රජතුමාගේ නම. පුතේ මෙයාට හිටියා අනුශාසකේ. කවුද අනුශාසකයා? එයාගේ නම තමා කේවට්ට. පුතේ මේ චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අම්මගේ නම තලතා. තලතා අතුකෝරල එහෙම නෙමෙයි ඈ තලතා. එහෙනම් දැන් මේ පැත්ත අපට පැහැදිලි දඹදිව උත්තර ප්‍රදේශයේ තිබ්බා උත්තර පංචාල නුවර කියලා නුවරක්. ඒ නුවර පාලනය කරපු රජුරෝ තමා චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ. එයාට හිටියා කේවට්ට කියලා අනුශාසකයෙක්. එතකොට චූලනී බ්‍රහ්මදත්ත රජුරන්ගේ අම්මා තමා පුතේ තලතා කියලා කියන්නේ. එහෙනම් අපි යන් අනිත් පැත්තට. පුතේ මේ පැත්තේ තිබ්බා මොකද්ද නුවර? මියුළු නුවර. දැන් මේ නුවරටත් හිටියා පාලනයේට රජ කෙනෙක්. කවුද රජතුමා? වේදේහ රජු. වේදේහ. එහෙනම් මියුළු නුවර පාලනය කළේ වේදේහ රජුරෝ. උත්තර පංචාල නුවර පාලනය කළේ චූලනී බ්‍රහ්මදත්ත කියන රජුරෝ. පුතේ මේ වේදේහ රජුරන්ටත් හිටියා ප්‍රධාන අනුශාසකවරු 4 දෙනෙක්. කවුද? සේනක, දේවින්ද, කාවින්ද, අරවින්ද. නෑ අරවින්ද නෙවෙයි ඈ පුක්කුස. හරි ලස්සන නමන්නේ පුක්කුස. එහෙනම් මියුළු නුවර පාලනය කරේ වේදේහ රජුරෝ. වේදේහ රජුරන්ටත් හිටියා ප්‍රධාන අනුශාසකයෝ 4 දෙනෙක්. සේනක, දේවින්ද, කාවින්ද, පුක්කුස. ඔන්න ඔය ප්‍රධාන අනුශාසකයෝ 4 දෙනාට අමතරව පුතේ මෙයාට හිටියා හොඳ බුද්ධිමත් තවත් අනුශාසකයෙක්. එහෙනම් මේ කතාවේ ප්‍රධාන චරිතය තමා කවුද? මහෝසද. මහෝසද.
එහෙනම් මෙන්න පුතේ කතාවේ ප්‍රධාන චරිතේ උම්මග්ග ජාතකය කියන කතාවේ ප්‍රධාන චරිතය තමයි මහෝසධ කියලා කියන්නේ. එහෙනම් මියුළු නුවර හිටියා වේදේහ රජුරෝ, වේදේහ රජුරන්ට හිටියා අනුශාසකයෝ 4 දෙනෙක්, සේනක දේවින්ද කාවින්ද පුක්කුස කියලා. ඊට අමතරව හිටියා තා හොඳ ඉතා බුද්ධිමත් අනුශාසකයෙක්. එයා තමයි මෙන්න මේ මහෝසධ කියලා කියන්නේ. පුතේ මේ මහෝසධ කියන මේ අනුශාසකයාගේ මේ පඬිතුමාගේ බිරිඳ තමා එහෙනම් මෙන්න තියෙනවා අමරාදේවිය. අපි දන්නා දැන් මහෝසධ කියන්නේ ඒ කාලේ බෝධිසත්වයෝ. එහෙනම් ඒ කාලේ බෝධිසත්වයෝ මහෝසධ නම් අනිවාර්යෙන් අමරාදේවිය කවුද? යසෝදරා දේවිය. පුතේ මේ මහෝසධ පඬිතුමාට හිටියා කවුද? නිකන් මොකෙක් වගේද පේන්නේ? මොකෙක් වගේ පේනවද දන්නේ නැහැ. මෙතන මේ මම ඇඳලා ඉන්නේ ගිරවේ. එහෙනම් මහෝසධ පඬිතුමාට හිටියා ගිරාපෝතකෙක්. ගිරාපෝතකෙක්. ඔන්න පුතේ එන උම්මග්ග ජාතකයේ ප්‍රධාන චරිත ටික. අපි ආයෙත් බලමු. දඹදිව තිබ්බා උත්තර ප්‍රදේශයේ උත්තර පංචාල නුවර කියලා නුවරක්. මේ නුවර පාලනය කරා චූලනී බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. ඒ රජුරුවන්ගේ මෑණියන් තමයි තලතා කියලා කියන්නේ. චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ට හිටියා කේවට්ට කියලා අනුශාසකයෙක්. එහෙමම අනිත් පැත්තට ගියාම ඒ පැත්ත තිබ්බා මියුළු නුවර කියලා නුවරක්. ඒ නුවර පාලනය කරේ පුතේ වේදේහ කියලා රජුරුවෝ කෙනෙක්. ඒ වේදේහ රජුරුවන්ට හිටියා සේනක දේවින්ද කාවින්ද පුක්කුස කියලා අනුශාසකයෝ 4 දෙනෙක්. ඒ අනුශාසකයන් 4 දෙනාට අමතරව හිටියා මහෝසධ කියලා අනුශාසකයෙක්. ඒ මහෝසධ අනුශාසකයාගේ දේවිය තමයි අමරාදේවිය කියලා කියන්නේ. ඊට අමතරව මහෝසධ පඬිතුමාට හිටියා මෙන්න මෙහෙම ගිරාපෝතකෙක්. එහෙනම් දැන් ආ කතාවේ චරිත ටික අමුතුවෙන් මතක තියාගන්න ඕනද? මේ chart එකට අනුව පුතේ පාඩම් කරපුවාම අය අමතක වෙන්නේ නැහැ. ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන්. ඒ හින්දාම තමයි මම මෙහෙම මේ විදිහේ chart එකක් ඇඳලා පුතාලට මෙන්න මේ චරිත පිළිබඳව සාකච්ඡා කරේ. එහෙනම් පුතේ මේ වීඩියෝ එකෙන් අද කතා කරා ජාතක කතා පොත් වහන්සේ හඳුන්වලා ඒ උම්මග්ග ජාතකයේ ඇතුළත් වෙන ප්‍රධාන චරිත. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඒ උම්මග්ග ජාතකය ගත්තාම පුතේ ඔය පොතේ තියෙන්නේ ගැඹුරු බසින්. සමහර අයට තේරෙනා වෙන්න පුළුවන්. ඒකට සමහර ළමයි ඉන්න ඕක තේරෙන්නේ නැති අය. අන්න එහෙම අයට එන ඊළඟ වීඩියෝ එකෙන් පුතේ උම්මග්ග ජාතකයේ කතාව ඊටාම සරලව ඔළුවට යන විදිහට පාඩම කරනවා. එහෙනම් තවත් මේ වගේම අලුත් පාඩමකින් හම්බෙමු. අදට පාඩම එහෙනම් ඉවර කරමු.